ඉතින් මේවා හොඳ නිමාවකින් මහගෙන හිට ඔයගොල්ලන්ට හොඳ මිලකට මේවා අලවිකර ගන්න පුළුවන්. ඉතින් මේ පැක් කරන්නේ පෝස්ට් එකට දාන්න තියෙන පාර්සල් ටිකක්. සුබ දවසක්. ආදරෙන් පිළිගන්නවා මගේ Dream Home with Pradeepa YouTube channel එකට. කොහොමද ඔයාලට? ඉතින් අදත් බෙඩ්ෂීට් වීඩියෝ එකක් තමයි ගෙනාවේ. ඒත් එක්කම ඔයාලා අහපු ප්‍රශ්න ටිකකටත් මේ වීඩියෝ එකෙන්ම පිළිතුරු දෙන්න කියලා හිතුවා. ඉතින් ඔන්ලයින් බිස්නස් එකකදී ගනුදෙනුකරුවයි පාරිභෝගිකයයි අතර තියෙන විශ්වාසය මත තමයි ගනුදෙනුව සිද්ධ වෙන්නේ. ඉතින් ඒක නිසා විශ්වාසවන්තභාවය කියන එක අපි අංක එකටම තියාගන්න ඕනේ. අපි දෙන ප්‍රොඩක්ට් එක අපේ කස්ටමර්ට අපි වගකීමක් ඇතිවම දෙන්න ඕනේ. ඉතින් එතකොට අපෙන් එකපාරක් බඩු ගන්න කස්ටමර් කෙනෙක් නැවත නැවතත් අපිට ඕඩර්ස් දානවා. ඉතින් මගේ බිස්නස් එක මේ තරම් දුරට හරි එන්න පුළුවන් වෙලා තියෙන්නේ අන්න ඒ විශ්වාසය නිසා කියලයි මට හිතෙන්නේ. මොකද ඔයාලට පේනවා ඇති මම මේ හැම බෙඩ්ෂීට් එකක්ම මහලා ඉවරනාට පස්සේ අයන් කරලා පැකින් කරලා තමයි කස්ටමර් අතට යවන්නේ. ඉතින් අයන් කරන්නත් කලින් අපි මේවා නැවත මහපු ඒවා චෙක් කරලා අනවශ්‍ය නූල් කෑලි එහෙම කපලා තමයි අයන් කරලා පැක් කරන්නත් ඕනේ. මේ මම අයන් කරන්නේ මගේ පොලියස්ටර් මැටීරියල් එකෙන් දෙන කොට්ටුර 10ක්ම රුපියල් 1100යි. ඉතින් කලින් නම් මම කොට්ටුර 10ම දුන්නේ රුපියල් 900ට. අර රෙදි ගණන් ගිය නිසා තමයි කොට්ටුර වල මිල වැඩි උනේ. ඉතින් ඒ කාලෙදි ගොඩ දෙනෙක් මගෙන් රීසේල් කරන්න තමයි කොට්ටුර පැක් ගොඩක් ගත්තේ. ඉතින් ඒ අය නැවත කතා කරලා කියනවා කොට්ටුර වල මිල ටිකක් අඩු කරලා දෙන්න අපිට රීසේල් කරන්න ඕනේ නිසා කියලා. ඉතින් ඒක නිසා මම හිතුවා කොට්ටුර 10කට වැඩියෙන් ගන්න හැමෝටම රුපියල් 1000 ගානේ කොට්ටුර වලට අය කරන්න. දැන් මේ පොලියස්ටර් මැටීරියල් එක ගොඩක් ගණන් ගිහිලා තියෙන්නේ. ඒක නිසා තමයි අර අපිට ලොකු මුදලක් අඩු කරන්න බැරි. ඉතින් මේවා හොඳ නිමාවකින් මහලා තියෙන හින්දා ඔයගොල්ලන්ට හොඳ මිලකට මේවා අලෙවි කරගන්න පුළුවන්. ඉතින් ගිය සැරේ කොට්ටුර ගත්ත අයත් නැවත නැවත ඕඩර්ස් දැම්මේ කොට්ටුර වලට ලොකු ඉල්ලුමක් තිබ්බා කියලා. ගොඩ දෙනෙක් අහලා තිබ්බා පාර්සල් යවන විදිහ ගැනත් පොඩ්ඩක් කියන්න කියලා. මම නම් පෝස්ට් ඔෆිස් හරහා තමයි පාර්සල් යවන්නේ. ඒගොල්ලන්ගේ සර්විස් එක හොඳයි. ඒ වගේම කුරියර් වලට වඩා අය කරන ගාස්තුවත් ගොඩක් අඩුයි. පළවෙනි කිලෝ එකට රුපියල් 350යි. ඊට පස්සේ වැඩි වෙන සෑම කිලෝ එකකටම රුපියල් 50 ගානේ තමයි ඒගොල්ලන්ගේ වැඩි වෙන්නේ. ඒ වගේම COD කරන්නත් පුළුවන්ද කියලා හුව පෝස්ට් ඔෆිස් වල පුළුවන්. COD මුදලුත් අපිට කස්ටමර් අතට පාර්සල් එක ගිහිල්ලා පහුවදාම අපිට ගන්න පුළුවන්. COD කියන්නේ මොකක්ද කියලාත් සමහර කස්ටමර්ස්ලා අහලා තිබ්බා. COD කියලා කියන්නේ අපි පාර්සල් එක එව්වට පස්සේ ඒ ගේන කෙනා අතට මුදල් දෙන එක තමයි COD කියන්නේ. එතකොට පෝස්ට් ඔෆිස් හරහා පාර්සල් එවද්දී COD ගෙවනවා නම් රුපියල් 100ක් වැඩි වෙනවා. මම කලින් නම් ඩිපොසිට් ඕඩර්ස් විතරයි කරේ. ඒ කියන්නේ මගේ බැංක් account එකට සල්ලි දැම්මට පස්සේ තමයි පාර්සල් යවුවේ. ඒ වුණාට ගොඩ දෙනෙකුට අර සල්ලි දාන්න ටවුන් එකට යන්න විදිහක් නැහැ. පොඩි අය ඉන්නවා. ඒ වගේ ප්‍රශ්න නිසා COD තමයි දැන් ගොඩක්ම යවන්නේ. ඉතින් කස්ටමර් ගැන තියෙන විශ්වාසයට තමයි අපි COD පාර්සල් එවන්නේ. ඒක නිසා පෝස්ට් ඔෆිස් එකෙන් කෝල් එකක් දීලා තමයි ගොඩක් දුරට පාර්සල් එක ඔයගොල්ලෝ අතට දෙන්නේ. එතකොට ෆෝන් එක ආන්සර් කරන්න. මොකද අපි ඔයගොල්ලෝගේ පාර්සල් එක පෝස්ට් ඔෆිස් එකට බාර දෙද්දී අපි පෝස්ට් චාර්ජ් එකේ පාර්සල් එකට ගෙවලා තමයි එවන්නේ. ආයෙ පාර්සල් එක රිටර්න් ආවොත් එහෙම අපිට පෝස්ට් චාර්ජ් එකක් නැතුව යනවා. එතකොට අපිට ගොඩක් පාඩුවක් වෙනවා. ඉතින් මේ පැක් කරන්නෙත් පෝස්ට් එකට දාන්න තියෙන පාර්සල් ටිකක්. ඉතින් ඔයාලටත් පුළුවන් බෙඩ්ෂීට් කොට්ටුර ඕන නම් මගෙන් ඕඩර් එකක් දාගන්න. තව මේ සෙට් එකේ පොඩි ස්ටොක් එකක් තමයි ඉතුරු වෙලා තියෙන්නේ. ඔයාලටත් විශ්වාසවන්තව කොට්ටුර බෙඩ්ෂීට් ගන්න ඕන නම් මට WhatsApp මැසේජ් එකක් දාන්න. එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. ඔයාලා හැම දිනාටම සුබ දවසක්.